ආයුබෝවන් ළමයි මේ පාඨමාලාව ගැන ගොඩක් අය අහන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න මම මේ සූදානම් වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ අපි ඔයාලට එවන විස්තරය සහ පොඩි වීඩියෝ එක. ඒ විස්තරය කියවලා ඒ වීඩියෝ එකත් බලන්න. අනිවාර්යයෙන්ම එක බලන්න. ඒ වීඩියෝ එකේ තියෙන්නේ අපි ඔයාලට දෙන පාඨමාලාවේ සාරාංශයක්. ගොඩක් අයට එතනින් ගැටලුවක් ඇවිත් තියෙනවා. ඒකේ අපි පෙන්නලා දීලා තියෙන සෙරප්පු ජෝඩු 3ක් හදන එක විතරයි. ගොඩක් අය අහන ප්‍රශ්නයක් මේ සෙරප්පු ජෝඩු 3 මේ මෝස්තර 3 විතරද හදන්නේ කියලා. ඒක මම දන්නවා මේ ශ්‍රේෂ්ඨය ගැන කාගේවත් අවබෝධයක් නැතිකම නිසා ඒ දේ අහන්නේ. මෙහෙමයි ළමයි. පාවහන් නිෂ්පාදනයේ මූලික ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඒ මූලික ක්‍රමවේදයන් කීපයත් එක්ක තමයි අපි කොයි නිෂ්පාදනය කොයි නිර්මාණය කළත් යන්න ඕනි. එතකොට අපි මේ පාඨමාලාවේදී ඔයාලට කරලා දීලා තියෙන්නේ අන්නේ මූලික ක්‍රමවේදයන් ටික ඔයාලට දෙන එක. ඒ මූලික ක්‍රමවේදයන් පිළිබඳව කියා දීලා ඒ දේවල් එක්ක නිෂ්පාදනයක් කරන විදිහ තමයි ඔය පාවහන් 3ක් තෝරගෙන අපි කරන්නේ. එතකොට ඔයාලට ඒ ක්‍රමවේදයන් එක්ක ගියොත් මෙතනින් එහාට ඕනම නිර්මාණයකට යන්න පුළුවන් විදිහට තමයි මේ පාඨමාලාව ලෑස්ති කරලා තියෙන්නේ. අනිත් එක මෝස්තරත් එක්ක කොටු වෙන්න එපා. ඒ කියන්නේ මෝස්තර විතරක් ඉගෙන ගන්න එපා. හරි ක්‍රමවේදය ඉගෙන ගන්න. හිතන්නකෝ ඔයා මෝස්තර 4-5ක් ඉගෙන ගත්තා කියලා. ඔයාට කරන්න පුළුවන් වෙන්නේ ওই මෝස්තර 4-5 විතරයි. ඒක නෙමෙයි ඔයා කරන්න ඕනේ. ඔයා හරි මූලික දැනුම ඉගෙන ගන්න. හරි ක්‍රමවේදය ඉගෙන ගන්න. එතකොට ඔයාට ඕනම නිර්මාණයකට යන්න පුළුවන්. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔයාලා හොඳ නිෂ්පාදනයක් හොඳ නිර්මාණයක් එළියට දානකම් ඔයාලගේ නිෂ්පාදනවල වැරදි අඩුපාඩු පෙන්නලා දීලා ඒ දේවල් නිවැරදි කරවනවා. මොකද එතනත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි කරන නිෂ්පාදන නිර්මාණ ගැන කොහොමද ಗುಣදොස් දැනගන්නේ කියලා. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලා කරන නිෂ්පාදන අපිට එවන්න අපිට ෆොටෝ වලින් දෙන්න. ඒවැ තියෙන අඩුපාඩු අපි අනිවාර්යෙන් ඔයාලට පෙන්නලා දීලා ඔයාලට හරි නිර්මාණයක් හරි නිෂ්පාදනයක් එළියට දාන්න පුළුවන් තැනට වෙනකන් අපි ඔයාලත් එක්ක අනිවාර්යෙන් ඉන්නවා. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලට කියන්න තියෙන මෙච්චරයි. මේක සාර්ථක ව්‍යාපාරයක්. සාර්ථක ස්වයං රැකියාවක්. මොකද කාන්තා පාවහන් කියන දෙයට පුදුම ඉල්ලුමක් තියෙනවා. මහා පරිමාණයෙන් යන්න ඕනේ නැහැ. පොඩියට පටන් ගන්න. පොඩියට පටන් අරගෙන කරලා බලන්න. ඔයාලට වෙනස තේරෙයි. ඔයාලටම දැනගන්න පුළුවන් මේ ව්‍යාපාරය මොනතරම් සාර්ථක ව්‍යාපාරයක්ද කියලා. ඒක නිසා බය නැතුව අත ගහන්න. අපිට පුළුවන් හැම සහයෝගයක්ම අපි ඔයාලට දෙනවා. හොඳයි. එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි.